සතිමත් දේශයක් කරා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ සියලුම දෙනාට අපි අද දවසේදී සූදානම් වෙන්නේ සතිය වැඩසටහන මෙලෙස ආරම්භ කරන්නයි. අද දවසේදීත් සතිය වැඩසටහන සඳහා වැඩම ආවදාලේ මීත්‍රිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මඨානාචාර්ය ඒ වගේම සතිපාසල සහ විශ්ව සතිගම්මානයේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩීරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වක පිළිගන්න අවසරයි ස්වාමීන්. සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. ඉතින් වෙනද වගේම අද දවසේදීත් අපි මොහොතක් සතිමත් බව ප්‍රායෝගිකව පුරුදු පුහුණු වෙලා අපි ආරම්භ කරමු සතිය වැඩසටහන. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි සියලු දෙනාගේම නිහඬ සේවය නැත්නම් සම්බන්ධතාවයේ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි එහෙම නිහඬව ටික වෙලාවක් ඉන්න පුළුවන් විදිහට හොඳට කය තැම්පත් කරගනිමු. ඒ තැම්පත් කරගෙන අපි මේ නිහඬව ලැබිච්ච මේ විවේකය විශ්‍රාමයේ බුද්ධ විඳීම සඳහා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඇත් දෙක වහගන්නයි කියලා මෘදුව මම කනට එන ශබ්ද නතර කිරීමෙන් පොඩි සහයෝගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාලය ඇතුළත මම දැන් මෙතන ඉන්නවා නැත්නම් ඉඳගෙන ඉන්නවා කියන එක උනත් තේමා කරගෙන අපිට ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුරුදු පරිදි බොහෝ දෙනා පාවිච්චි කරන හුස්ම රැල්ල ආස්වාද ප්‍රසවාස වශයෙන් බලමින් මේ කාලය අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසත් එක්ක කයේ සිදුවෙන තදවීම තෙරපීම් සහ හැලු වීම හිල් වීම බලන්න පුළුවන්. මේ මොකෙන් හරි ඒකම නිශ්ශබ්දව කෙරෙන්නේ විවේකීව කෙරෙන්නේ අනායාසයෙන් කෙරෙන්නේ ආන්නේ කටයුත්ත අවදි මනසකින් බලා සිටීමෙන් සතිය අවදි කරන බලා සිටීමෙන් අපි ඒකාත්මී වෙමු. මම මේ කෙටි විස්තරයත් සමග නිහඬ වෙනවා සියලු දෙනාට සාර්ථක කෙටි ඉඳගෙන ගන්න සතිමත් වාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දයි ශිර දෙනා දැක්කෝ සහයෝගයට ස්තුතිවන්ත වෙමින් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහන දිගේ. හොඳයි මොහොතක් අපි ප්‍රායෝගිකව සතිමත් බව පුරුදු පුහුණු වුණා. අපි දැන් සූදානම් වෙන්නේ න්‍යායාත්මක කරුණු කිහිපයක් දිහාවට ඔබේ අවධානය යොමු කරන්නයි හිතවතුනි සූදානම් වෙන්නේ. අද දවසේදීත් සූදානම් වෙනවා ඔබට පැන නැගිච්ච ගැටලු කිහිපයක් ස්වාමීන් වහන්සේගෙන් निराකරණය කරගන්න. ඒ වගේම ලෞකික ජීවිත ගත කරන අපිට ඇතිවෙන ගැටලු කිහිපයක් සතිය මාර්ගයෙන් විසඳා ගන්නටත් අද දවසේදී සතිය වැඩසටහන වෙන් කරන්නට සූදානම් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් මුලින්ම දැනගන්නට කැමතියි තීරණ ගැනීම. යම්කිසි විදිහකින් තීරණ ගන්නකොට අපි හිතලා මතලා තීරණ ගන්න ඕනේ කියලා කියමනක් තිබෙනවා. ඒ වගේම තීරණ ගැනීමේදී යම් විදිහකින් හිතනවා වගේම
ඒ තීරණයට යම්කිසි කාලයක් අරගෙන තීරණ ගැනීමක් කළ යුතුයි කියලා ව්‍යවහාරික සමාජය තුළ තියෙනවා. සතිය සහ තීරණ ගැනීම මොන විදිහටද ඔබ වහන්සේ විස්තර කරන්නේ? අපි සතියේ සාමාන්‍ය පරමාර්ථ වශයෙන් එනතන් හොඳටම උපරිම වශයෙන් වඩීම සඳහා දෙන උපදේශවලදී තියෙන්නේ නිරීක්ෂණේ වැඩි කරන්න, නිගමන තීන්දුව ගැනීම අඩු කරන්න කියලා. යමක් දිහා බලලා ඒක නිරීක්ෂණය කරලා තමන් ඒක ප්‍රකාශයටපත් නොකර ඉන්න පුළුවන් තරම් කල් හිටියොත් ගන්න තීන්දුව මේක වෙන්න පුළුවන්. නමුත් ප්‍රකාශයටපත් කළා නෑ. එතකොට ඒ කාලය පුරාවටම ඒක ගැන අවධියෙන් ගත කරනවා. ප්‍රකාශයටපත් කරාට පස්සේ ඒක ආපහු අදින්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා සමාකාරව දෙපැත්තේ කාරණා සලකා බැලීම කරන්න. නමුත් විනිශ්චයකටපත් නොවි ගත කරන්න කියන එකට ලස්සන වචනයක් බුදුජානන්සේ පාවිච්චි කරලා තියෙනවා ත්‍රිපිටකේ අපන්නක ප්‍රතිපදාව කියලා. ඉතින් ඒක හරි අමාරුයි අතරම සිංහලට දාන්නත් පරිවර්තනය කරන්නත්. අපේ පොත්පත්වල විශේෂම ත්‍රිපිටක බුද්ධ ජයන්ති පරිවර්තන තියෙන්නේ අතීරණව ගත කිරීම. අපන්නක ප්‍රතිපදා පෙන්නේ අතීරණව. එහෙම නැත්නම් නොපත් වගත කිරීම. ඉතින් ඒකට අපන්නක ජාතකයෙන් තමයි ඇත්තම පන්තිපණ ජාතකේ පටන් ගන්නෙ. ඒ වගේම අපන්නක සූත්‍රය කියලා එකක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ වගේම සංයුත්ත නිකායේ තැයෙන සූත්‍ර වර්ගයක් තියෙනවා අපන්නක ප්‍රතිපදාව. ඒ කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. විනිශ්චය කරන්නේ නැතුව ඒකටත් මේකටත් විරුද්ධ වෙන්නේ නැතුව ඉන්න එක. ඒක සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෝකේ එහෙම නැත්නම් මේ පරිපාලන ලෝකේ හිතන්නේ නෝන්ජල්කමක් විදිහට වහා තීන්දුව කිරීමේ හැකියාව තමයි ඉල්ලන්නේ. නමුත් මේ ශාසනික වශයෙන් කියලා තියෙන්නේ මොනම දෙයකටවත් විරුද්ධ වෙන්න එපා. විනිශ්චය ප්‍රකාශයටපත් කරන්න එපා. ටික වේලාවක් ඉවසන්න. ඒ ඉවසන්නට නිවනක් තියෙනවා. විනිශ්චයටපත් කිරුවලි වෙලාවෙ ඉඳලා Taman ඒ විනිශ්චය කෙරෙහි බැඳීමක් වගවීමක් එනවා. ඒ වගේම ඒ අවිරුද්ධව හිතියා වගේ නෙමෙයි ප්‍රකාශයටපත් කරපු ගමන් අනික් කෙනෙකුගේ මනසකට මානසිකත්වයට ඇඟිලි ගැහිම සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ අවිරුද්ධ ප්‍රතිපදාව කියන එක අපන්නක කියන එකේ හොඳම පරිවර්තනයක්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. නමුත් ඒ ජාතක කතාව කියලා බලනකොට ඒ වගේ අපන්නක සූත්‍රය කියලා බලනකොට පේනවා එවැනි අවිරුද්ධ ප්‍රතිපදාවක ඉඳලා මොනම මූලධර්මයක් ප්‍රකාශයටපත් කරන්න බෑ. විනිශ්චයක්වත් ප්‍රකාශයටපත් කරන්න බෑ. නමුත් නිරීක්ෂණය පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. නිගමනය අපි ඉස්කෝලේ යන කාලේ සාමාන්‍ය විද්‍යාපොත ලියන්නේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියලානේ. මේක පරීක්ෂණය කරුවා ඒක මේ දේ නිරීක්ෂණය කරා මේක නිගමනය කරා. මේකේ තියෙන්නේ පරීක්ෂණ නිරීක්ෂණය වැඩිකරනද නිගමනය පිළිබඳව අපන්නකව ගත කරා. අවිරුද්ධව ගත කරන්න කියලා. ඉතින් අතින් බලනකොට ඒ විද්‍යානුලෝකයේ මුලින් ගත්ත ගොඩක් විනිශ්චයන් හරිම විදුහුරුයි හරිම මේ රැඩිකල් වාදී කියලා ගත කරාට ඒ හැම විනිශ්චයක්ම මාස 6ක් 7ක් යනකොට ඊගාටෙන විද්‍යාඥයන් විසින් බොරු කරලා බෙල්ලනවා. ඉතින් ඒක නිසා විද්‍යාවෙත් යම් විදියක පරිණාමයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඒක හෙලි කරන්න බැරුව ඉන්න පුළුවන් අයිතිවාසිකම අපිට හම්බෙලා තියෙන ජන්ම දායාදය. ප්‍රකාශයටපත් කරන්න ඉක්මනටම ඉවස ගන්න බැරි කෙනා. ඒ නිසා අපිට හම්බෙලා තියෙන ජන්ම දායාදය අනුව කවුරු හරි කිව්වොත් මේ ප්‍රශ්නක් තියෙනවා ඔබ වහන්සේ ඔබතුමා ඇවිල්ලා මේක මැදිහත් වෙන්න කියලා ඒක ගියාට කමක් නැහැ. හැබැයි මට හවල් දවසේ ඉස්සෙල්ලා විනිශ්චයක් ඕනේ කිව්වොත් කියන්නේ එහෙනම් මම ඔයාගේ 16ක් බාටපත් වෙනවා. විනිශ්චය කරන්න පුළුවන් එක වගේ මේෂය ප්‍රකාශ කිරීමේ කොන්දේසි දාන්න එහෙම කරන්නේ. ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ ස්විච්ඡා භාවයේ ස්වාධීන භාවය රැක ගැනීම සඳහා පුළුවන් තරම් විනිශ්චය පමා කරන් නිරීක්ෂණ වැඩි කරන්න එහෙම කරනවා නම් අපිට ආස්වාසයක් ගන්න වෙලාවේදී ආස්වාසය ගැන ප්‍රකාශ කරනවා විනුවට ආස්වාසි ඉවර වෙනකම්ම බලන්න ඉන්න පුළුවන් වෙලාවක් හම්බෙනවා. ප්‍රසවාසය පිළිබඳව ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා අදිසියෙන් ඉස්සෙල්ලා ඒක ඉවර වෙනකම් බලන්න පුළුවන්.
අන්නේ සංසිද්ධියක නිමාව ස්වභාවිකව නිසින්ින්ද බලන්න පුළුවන් වෙන්නේ විනිශ්චය පිළිබඳ හදිසි වෙන්නේ නැත්නම් කියන එක තමයි මම නිරීක්ෂණය කළා. එහි ස්වාමීන් වහන්සේ ඒත් සමගින්ම මම කැමති ඊළඟට ඔබ වහන්සේගේම ප්‍රකාශයක් දිහාට අවධානය යොමු කරන්නට නොබසුබට වීරිය යෝග කර්මයකට මහෝපකාරී වන බව ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදෙන කරුණක්. නොබසුබට වීරිය යෝග කර්මයකට මහෝපකාරී වන බව ඔබ වහන්සේ සඳහන් කරනවා. මම මේ පිළිබඳව දැනගන්නට කැමතියි. ඔය ඇත්තටම අර ඉන්ද්‍රිය ධර්ම පෙළගස්සනකොට ඒව පෙළගස්සන තියෙන සතිය සද්ධාව විරිය සතිය සමාධි ප්‍රඥා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒ නිසා සත්‍ය ඇතිවීමට ආසන්න කාරණා වෙලා තියෙන වීර්යය තමයි. ඒ වගේම මේ වෙලාව හැටියට සඳහන් කරොත් හොඳයි කියලා හිතනවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙළගස්සනකොට සරුවචන් වහන්සේ සතිය අටපොලක සඳහන් කරලා තියෙනවා. එන්නේ නිවන දක්වා යනකොට පුදුජනතන ඉඳලා සතිය වර නැගින අටපොලක. යගේම වීර්ය නවපොලක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේකට කියන්නේ ඔය කතා කරන්නේ ආරද්ධ විරිය ගැන. කියන්නේ ආරම්භක වීර්ය. ඉතින් ආරම්භක වීර්ය කාර් එකක් ස්ටාර්ට් කරනකොට වුණත් ඔක්තෙල් පුච්ච. ඊට පස්සේ දුවනකොට අර පළවෙනි දිනු කරගත්ත ගැම්මත් එක්ක වේගයත් එක්ක එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ ලොකු ගියර් වලට යනකොට. නමුත් නතර කෙරුවොත් ආයෙසරක් ස්ටාර්ට් කරන්න යනකොට විශාල ගැම්මක් ගන්නවා. ඒ වගේ තමයි යමක් ආරම්භ කිරීමේදී සතිය හෝ වෙන ව්‍යාපාරයක් හෝ විශාල වීර්යයක් අවශ්‍යයි. ඉතින් වීර්ය නැති කෙනා කුසීතයා කුසීතෝ හීන විරියෝ කියලා බුදුජානකසේ සඳහන් කරනවා. විදේවතෝපන නාම කිං විදේවතෝපන කිං නාම නසිජ්ජති කියලා කියනවා. වීර්යවන්තයාට මොකද්ද කඩාගෙන යන්න බැරි. නමුත් කුසීත හීන විරිය තියෙන කෙනාට ඇත්තට මෙයා සමාජයට බරක් වෙනවා. ඉතින් අර අපිට ජීවිතේ මුල් කාලෙන්නේ ගොඩක් ඒ වීර්ය වඩන්න පුළුවන් වෙන්නේ අවසාන කාලේ වෙනකොට අතපය වළංගු නැතුව යනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා. එතකොට අපිට මේ අර මුල් කාලේ වීර්යවන්තව හම්බ කරගත්ත දේක් තිබුණොත් තමයි උදව් වෙන්නේ. එහෙම නැත්නම් ඒ කාලේ වෙනකොට හරි අසරණ වෙනවා. ඒ ඡාන පුංචි කූඹියා කියපු කතාව. පුළුවන් තරම් ඉදොර තියෙන කාලේ එකතු කරලා රැස් කරනවා. ඉතින් මිනිස්සුන්ට පේන්නේ බලහින්න අනෙක් විහිළුකාර සත්ත්වින්න වෙන්නේ මේ කූඹිය හරියට වැඩ කියලා. නමුත් අර ශීත කාලේ නෝට වැහි කාලේ නෝට අර විහිළුකාර කට්ටියට ඉන්න තැනක් නැහැ, යන්න තැනක් නැහැ. බලනකොට කූඹියා බින්ගයක් හදාගෙන ඒකට බොහොම ලස්සනට ජීවත් වෙනවා. ඉතින් මේ වීරිය භාවනා ඉදිරියට යන්න අණුව එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. යොදන්න ඕනේ වීර්ය ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඒකත් වීර්ය සමතාවය කියලා මුලදී ලොකු වීර්යයක් වල වැඩි පටන් ගත්තට පස්සේ වැඩි සුමුදුව નિરાයාසයෙන් සිදු වෙනකොට ආය වැඩිපුර වීර්ය කරන්න කියලා අවුල් කරන්නත් එපා. නිකන් හරියට නැලවෙන බබෙක් වගේ නිින්දේ ආගෙන එනකොට අපි නැලවිලි කපි අඩු කරලා එහෙම බබා නිදා ගන්න ආනවා. ඒ නිසා ඒ වීර්යයේ පැවැත්ම හරිම සෞන්දර්යාත්මක දෙයක්, කලාත්මක දෙයක්. ඉතින් ඒක කරලා තමයි අපි පුරුදු කරන්නේ. ඒ නිසා අවශ්‍ය වෙලාවට වීර්ය කිරීමත් විශේෂයෙන් ආරම්භයේදී ආරම්භ ධාතු වීර්ය කියලා මේකට කියන්නේ. ඊට පස්සේ ක්‍රමයෙන් ඉදිරියට යනකොට ඒ වීර්ය නිසා වැඩි ගැම්ම නිසා අනායාසයෙන් වැඩ වීගෙන යනකොට ඒකටත් ඒ විදිහටම අනුග්‍රහ කරනවා කියන එක කරලම තමයි. ඒක නැත්තම් කරපුරුද්දෙම ඉගෙන ගන්න ඕන එකක් කියලා මතක් කරගන්නවා. එහි ස්වාමීන් වහන්සේ කයට හැදෙන ලෙඩ වගේම හිතට හැදෙන ලෙඩ ගැන අපි මනාව දැන සිටිය යුතුයි ස්වාමීන් වහන්සේ. සිතේ ලෙඩ හින්දා කයේ ලෙඩත් හට ගන්නට පුළුවන්. මම නැවතත් සිහිපත් කරනවා කයට හැදෙන ලෙඩ වගේම සිතට හැදෙන ලෙඩ ගැනද අපි දැනගෙන ඉන්නට ඕනේ. සිතේ ලෙඩ හින්දා අපේ
කයත් ලෙඩ වෙන්නට පුළුවන්. මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඉස්සර වෛද්‍ය විද්‍යානුකූලව හිත ලෙඩ වුණාට පස්සේ සයිකෝසොමැටික් කියලා කියනවා හැදෙන ලෙඩ වලට තිබුණේ මේ කැටහා එව නැත්නම් පීන සමාරුව. කාටට හිත නරක වෙච්ච ගමන් එයාට ඒ පීන සමාරුව හැදෙනවා. සමහර වෙලාවට කියවෙනවා හැමේ රෝග මත කරනවා කියන්නේ. පස්සේ මේ බලාන යනකොට විද්‍යානුකූලව පවතින සෞඛ්‍යයේ දැන් එන්නේ ඇති වෙන කායික රෝග 50% 50 වගේ කියලා දැන් 100%ක්ම මානසික රෝග නිසා තමයි වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒක අලුත්ම දෙයක් මේ විද්‍යානුකූල සෞඛ්‍ය නැත්නම් සෞඛ්‍ය විද්‍යාව දිනු වේගන යනකොට. ඉතින් ඒ නිසා ඒකේ ඒ පැත්ත යනකොට ටිකක් හරි අමාරුයි මොකද හිත නරක වුණොත් කය නරක වෙනවා. අනිත් පැත්ත ගත්තොත් සුවවීමත් ප්‍රධාන වශයෙන්ම කයේ ශරීරයේ ප්‍රතිශක්තිය නිසා සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා හරියට තෝරන්න වේරන්න පටන් අරගත්තා මේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක. ඉතින් සුවපත් වීම. ඉතින් යනෝ බලනකොට ඒක අර ඇලොපැතික් භාව මේ වෛද්‍ය විද්‍යාවත් දැන් පිළිගනිමි කියලා. ඉතින් ඒක නිසා ලෙඩ රෝග වෙන්නේ හිතෙන් ලෙඩ රෝග සුව වෙන්නේ හිතෙන් කිව්වහම සර්වචනාංශකයේ ධම්මපද ගාථාවේ තියෙන විදිහට මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන වචනේ දැන් වෙනදාට වැඩිය ප්‍රසිද්ධියේ කතා කරන දෙයක් පාටපත් වෙනවා. ඒක ආයුර්වේදයේ සමහර තැන්වල සඳහන් වෙනවලු මේ ලෙඩවීමට විශේෂයෙන්ම මානසික ලෙඩ ගත්තොත් නැත්නම් මානසික ලෙඩක් තමයි මේ කෝපේ ද්වේෂය. ඉතින් ඒකෙදි කියනවා අපිට ද්වේෂ 9ක් තියෙනවා මේ හේතු නිසායි කියලා. ඒක කොහොම මේ පිටේ ඉන්න කෙනෙකුට බලන්න පුළුවන්. නැත්නම් 9 ඉක්මනට ගියාට පස්සේ 10 වෙනි අස්ථාන කෝපය කියලා එකක් තියෙනවා. මොකද්ද දන්නේ නැහැ. හිතා ගන්න බැරි විදිහට කියන්නේ. පරිසරයට සාපේක්ෂ නැතුව. එතකොට මේ අස්ථාන කෝප තමයි 100%ක්ම මානසික රෝග ඇති කරන්නේ. මේ මානසික රෝග වලින් ඊටසේ කායික රෝග ඇති කරනවා. ඒක නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ගත්තත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගත්තත් ඒගොල්ලෝ කැමැති දුප්පතුන් නැති ලෝකයක් හිතන්න වගේ මේ ලෙඩ රෝග වලින් තොර ලෝකයක්. ඉතින් ඒක සර්වඥ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා කිසිම කෙනෙක් මේ ලෝකේ නිරෝගී නෑ. යම් කිසි කෙනෙක් ප්‍රකාශයටපත් කරනවා නම් මම නිරෝගී කියලා ඉතින් අන්ධ බාලයෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ කය දෙක, කය හිත දෙක අතර මේ සම්බන්ධතාවයේදී කයේ ලෙඩවීමට ආසන්න බලපෑම සිද්ධ වෙන්නේ හිත කිලිටි වීම, පිරිහීම, නැත්නම් කෝපය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හිත කෝප ගන්නන්න නැතුව තියාන හිටියොත් ඒ වෙලාවෙම මූණ ප්‍රසන්න වෙන්න පටන් ගන්නවා. ලේ ධාතුව ගමන් කරලා හැම ප්‍රසන්න වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක සමහර වෙලාවට ඔය යාතු කර්ම, සාන්ති කර්ම කරනකොට පේනවා. ලෙඩාසුව වෙන එනවනම් ඒ සාන්ති කර්මේ හරිනම් ලෙඩාර තිබුණු විකෘති ගති නැතිලා ප්‍රකෘති ගති වට කරනවා. ඉතින් ඒක නිසා හිත ආරසා කරගෙන ගත කරන්න නම් එයා සෑහෙන දුරට තමන් කෙරේ මෛත්‍රියක්, තමන් කෙරේ කරුණාවක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. එයාගේ මේ සුභ සාධනය, කයේ සුභ සාධනය ගත්තත් මනසේ ද්වේෂයේ රහිත ගතිය, මෛත්‍රිය වගේ දේවල් අනුව තමයි කය නිරෝගී භාවයේ තීන්දුව වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට පරිසරයේ බලපානවා. තමන්ගේ බණ භාවනා කටයුතු බයලජ්ජාව වගේ මේ දේව ධර්ම එහෙම නැත්නම් ලෝකපාලක ධර්ම බලපානවා. ඉතින් ඒකට හරි අභියෝගයක් වෙමින් පවතිනවාද ලෝකයේ දියුණු වුණාට කොච්චරද මේ මානසික රෝග සහ කායික රෝග ගොඩක් ඇති වෙනවා. ඉතින් ඒකට මානවයාත් පුද්ගලිකව මුණ දීපු මිනිසයා දැන් අද වෛද්‍ය දෙපාර්තමේන්තුව මත, වෛද්‍යවරු මත, ලෝක සෞඛ්‍ය සංවිධානය මත රඳාපවතින ගතිය වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ නිරෝගී භාවයේ වැඩිවීමක් නම් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා කාටත් වගේ තමන්ගේ චිත්ත tattwe පිළිබඳව අවදි භාවයක්, චිත්ත tattwe පිළිබඳව පොත් ලැබීමක් කිරීම සඳහා නිතරම
වර්තමාන මොහොතේ ජීවත් වෙලා සතිමත් වෙන්න කියලා. එතකොට කෙනෙකුට 100%ක් නිරෝගී වෙන්න බෑ. කෙසේ නමුත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දෙඩට මැරිලා ඉන්නව වෙනුවට අවදි භාවයක් ඇති කර ගන්න පුළුවන්. ඒ නිසා කයේ හිතේ ලෙඩ වලට බලපාන්නේ මේ මනස. නැත්තම් අපිට කියන්න පුළුවන් ඒ කය වැඩ කරන්නේ මොනස අනුව නම් ඒකට පස්සේ බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා මේ මනෝ කුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන. ඉතින් මේ සාකච්ඡාවෙන් කියන කරුණු මනස ප්‍රසන්න කරන සුළු නම් ඒකම සුවසේවාවක් වඩපත් වෙනවා. එහෙම නැත්නම් අපි ඒ කෙනාට පවරනවා ඔය මනසින් තමයි මේ හැදෙන්නේ. හැබැයි ප්‍රසන්න මනසෙන් ජීවත් වුණොත් භාෂතිවා කරෝතිවා තමන් කතා කරන ක්‍රියා කරනවා නම් යට සැප ලැබෙනවා. පදුට්ඨ මනසෙන් දූෂිත මනසෙන් මේ කරදර නිසා දූෂිත මනසෙන් ගත කරොත් එයාට භාෂතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති. දුක එනවා ගල් කුර ගවයාගේ කුරේ අනුව ගල් ගවයාගේ කුරේ අනුව පිටිපස්සෙන් ඇදලා ඉන කරත් රෝගය. ඉතින් ඒක කාටවත් දෙන්න පුළුවන් වගකීමක් නෙවෙයි. තමන්ගේ වගකීම. අන්න ඒ නිසායි මේ සතිය මෙච්චර උනන්දු කරා. එහෙයි ස්වාමීන් වහන්සේ මම අද දවසේදී අවසාන ප්‍රශ්නයේ විදිහට ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට තෝරාගත්ත සතිමත් බව සහ නායකත්වය පිළිබඳව නායකත්ව ගුණාංග සතිමත් බවෙන් තවත් දියුණු කරගන්නට පුළුවන් නේද? ඒ වගේම නායකයෙකු සතුව සතිමත් බව අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණයක් නේද ස්වාමීන් වහන්සේ? ඒකදී ඇත්තටම සාමාන්‍ය පිළිගන්න වෙනවා, පිළිගන්නන්නත් සිද්ධ වෙනවා. නමුත් අපි හිතමු දැනට ලෝකේ ඉන්නවයි කියලා යම් ප්‍රමාණයක් නායකයෝ යම් සංවිධාන ඒගොල්ලෝ සතිය වඩලා නැහැ. දැන් ඉන්නවනේ. බැලුවොත් ඒගොල්ලන්ගේ ජීවන කතාවට ජීවිත කතාවට අහුම්කන් දීලා බැලුවොත් සතිය තමයි ඒගොල්ලන්ට උදව් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ දන්නේ මේක සතිය කියලා. අන්න ඒක හරීම මේ වීලුකාරක දෙයක්. එහෙම නැත්නම් සන්තෝෂී උපදවන දෙයක්. දැන්ට ඒගොල්ලෝ දැනටවත් නායකත්වය අරගෙන තියෙනවා. මට සාර්ථකයි. හැබැයි ඒ කෙනා මේ දේ උනේ මට මේ දේ ලැබුණේ සතියෙන් බව දන්නේ නැහැ. එයා කතා කරලා කිව්වොත් කියන්නේ වෙන ගුණධර්ම තමයි. ඉතින් ඒක ඒ සත්‍ය බලමහිමේ පොතේ ඥානපෝනික ස්වාමීන් පෙන්වන්න උත්සාහ කරනවා. ඒ සතියේ ඒ කෘත්‍ය කියලා කරලා දුන්නට නායකත්වයක් දීලා සාර්ථකත්වයක් දුන්නට සත්‍ය කවදාවත් අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් ඒ පුද්ගලයා චරිතය දිහා සතියෙන් බැලුවොත් එයාට පේන්නේ රහස සතිය තමයි. එතකොට යම් කෙනෙක් ඒක දැනගෙන සතිමත් වුණොත් ඒ කෙනාට ක්‍රමයෙන් නායකත්වයේ හිමිනවා අර අපන්නක ප්‍රතිපදාව නිසා. මොනම දෙයක් පිළිබඳවත් විරුද්ධ වෙන්නේ නැතිකම. ඉතින් ඒක අපේ මනසේ තියෙන ගුණයක්. හැබැයි අපිට සමාජය ඒත්තු ගන්න උත්සාහ කරන්නේ එහෙම විරුද්ධ වෙන්නේ නැති හිටියොත් නෝන්ජල්කමක් කියලා. ඒක එතකොට අපිට සමාජශීලී වෙන්න යන ගියාම අපි ඉක්මනට තීන්දුව ගන්න යනවා. සමාජයේ නෑ වයි ආදීනව විදිහට. Tamanda විඳින්න වෙයි. ඉතින් ඒ නිසා සත්‍යමත් වෙනකොට ඒ කෙනා ඕනම කාරණාවක් මධ්‍යම හැඟීමකින් අපි කියන්නේ සාමාන්‍ය කියන්නේ වාස්තෝක ධර්මයට කම්පා නොවි බලන්න ඉන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය කරන්න හදිසි වෙන්නේත් නැහැ. අපන්නක ප්‍රතිපදාව. අවිරුද්ධ ප්‍රතිපදාව. ඉතින් මේ ටිකේ යනකොට ඒ කෙනාටම තේරෙනවා නිකන් 아무තු තලතුණකමක් ජීවිතයට එකතු කරලා දෙනවා සතිය වඩනකොට වයසින්ම නෙවෙයි හම්බ වෙන්නේ. ඉතින් එතකොට යා මේ නායකත්වයේ සඳහා අවස්ථාව ලැබුණත් නැගා. සමාජයේ ඉන්න අයට පේනවා මේ මනුස්සයාට මූලාසනෙ දුන්නාම වැඩේ හරි කියලා. ඉතින් ඒක නිකන් නාටකා ස්වරූපෙන් ඥානපෝනික ස්වාමීන් සඳහන් කරනවා මේ සතිය කවදාකවත් මේ මම තමයි මේවා කරලා දුන්නේ මමයි කරන්නේ කියලා අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා හැමදාම සතිය අනිකුත් චෛසිකනෝ මුල්ලු ඇනිලා කොන් වෙලා ඉනවා. ඒ චෛසිකේ නිසයි නිවන් ලැබෙන්නේ. ඒ චෛසිකේ නිසයි නායකත්වය ලැබෙන්නේ. ඒ චෛසිකේ නිසයි ප්‍රමුඛත්වය තෝරන්න පුළුවන් වෙන්නේ. ඒ චෛසික නිසා තමයි ගුණාංග ලැබෙන්නේ. ඒක ඉස්සරහින් තියන්න ඕනේ. ඒ සතියේ තරම් විභව ශක්තියක් තියෙනවා කියලා දැනෙන්නේ බුදුහාමුදුරන්ට විතරයි.
එහෙව් කෙනෙකුට තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේ දැනවදාරපු කාරණාව පුළුවන් තරම් දැක දැන ගියොත් අර අන්ධකාරයේ ගිහිල්ලා වලවල් වල වැටලා තුවාල වෙනව වෙනුවට දවල් එළියේ යන්න වගේ මේ ගමනේ යන්න පුළුවන්. එතකොට වෙන දේ තමයි අපි යන පාරේ තියෙන පාදක ධර්ම අයින් වෙලා අපිට යහපත් පිට සකස් කරලා දෙනවා. නැත්නම් ඉතින් ගාක් වෙලාට හුඟ දෙනෙක් මේ පරිසරයට බැන සංසාරයට බැන මේ දොස් කියන ගතියක් තියෙනවානේ. එතකොට යාට තියෙනවා එහෙම වෙලා තියෙන්නේ ඒ ඇත්තු සතියින් නැතුව ජීවිතේට මුහුණ දීපු නිසා. සතිමත් වෙච්ච එක්කන ඉක්මන් වෙන්නේ නැහැ කාටවත් දොස් කියන්නේ. එයා දන්නවා මේකෙන් පාඩ ගන්න ඊගාව දවසේ සූදානම් ශරීරයෙන් ගියොත් ওই ප්‍රශ්නේ ආවත් හිත කරදර ගන්න නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවානේ. මේක නායකත්වයට ඉතාමත් අවශ්‍යයි. ප්‍රමුඛත්වයේ තේරීමේදී ඉතාමත් අවශ්‍යයි. ඒක නිසා තමන්ගේ හිත සුව සලකන අත්ත කුසලයේ සලකන අර්ථ සිද්ධිය සලකන සියල්ලෝ මේ සතියේ මේ ගුණමයි මේ තේරුම් ගනිත්වා කියලා ප්‍රාර්ථනා. එහේ ස්වාමීන් වහන්සේ හිතවතුනි අපි වැඩසටහනේ අවසානයකටයි පියමනින්නේ. ස්වාමීන් වහන්සේ අපි අද දවසේදී සාකච්ඡා කරපු කරුණු කාරණා කිහිපය සම්පින්ඩනාත්මක සටහනක් තබන්නට ඔබ වහන්සේට ඇරියුම් කර සිටිනවා. අද දවසේදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරපු ප්‍රධාන කරුණු කාරණා බවටපත් උනේ තීරණ ගැනීම සහ සතිමත් බව, ඒ වගේම සතිමත් බව සහ නායකත්වය, ඒ වගේම නොබසුබට වීරය යෝග කර්මයකට මහෝපකාරී වන බව, ඒ වගේම කයට හැදෙන ලෙඩ වගේම සිතට හැදෙන ලෙඩ ගැනද අපි දැන සිටිය යුතු බවත් අපි අද දවසේදී සාකච්ඡාවට වදන් කළා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අවසාන වශයෙන් මෙම මාතෘකා කිහිපය සම්පින්ඩනාත්මක සටහනක් තබන්නට අවස්ථාව. ඔයතොට සතිය නැති එකන කලබල වෙනවා. කලකොල වෙනවා. ඉතින් ඒක තමයි අපිට විශාල වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ කාලය හරහා මානවයට සිද්ධ වෙලා තියෙන දේ. ඉතින් එහෙම වෙන ලෝකයක වුණත් එවැනි කරලබල වෙන මේ තක්කු වෙන ලෝකයක වුණත් සතිය ගත්තොත් තමයි තේරෙනවා මේ කලබල වල ස්වභාවය එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. කලබල අඩු වීම නෙවෙයි සිද්ධ වෙන්නේ. තරහ සිටීමේ ශක්තිය වැඩි වීම නිසා. ඉතින් ඒක නායකත්වයට චාම් වැදගත් ලක්ෂණයක්. ඒ වගේම ඒක බුදුරජාන් වහන්සේ පැහැදිලිවම අපන්නක ප්‍රතිපදාව වශයෙන් අපිට දේශනා කර වදාළා තියෙනවා. ඉතින් අපි මේක පුරුදු කර ගන්නවා. එහෙම පුරුදු කෙරුවොත් අපිට වැදගත් දේ වෙන්නේ මේ හිත පිරිසුදු කරගැනීම. හිත ලෙඩ කරන්නේ නැතුව තබා ගැනීම. එහෙම නැත්නම් ඒ හිතේ ලෙඩ අණුව කයේ ලෙඩ ඇති වෙලා අපි ඒක වැරදි විදිහට එක එකනට හේතු කරලා ඒක මේ ලෙඩෙන් ලෙඩේ බෝ කරගන්න. ඒ ශා බුදුජාන් වහන්සේට සතහට වෙන භව දුකට වේදානන් කියලා මේක දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක සඳහා යතුරු වශයෙන් තියෙන මේ සතියත් ඒ කරගෙන යනකොට ස්වභාවයෙන්ම හම්බෙන මේ නායකත්වයක් ප්‍රමුඛතා තේරීමත් ඒ අනුව ඔය සාකච්ඡා කරපු දේවල් වලට එහා ගිය නිවන වගේ දේකුත් මේ අපේ සම්මාන ලයිස්තුවේ තෑගි ලයිස්තුවේ ආනිසංස ලයිස්තුවේ තියෙනවා කියලා අපිට මේක සම්පින්දනය කරන්න පුළුවන්. හොඳයි. ඒත් සමගින්ම හිතවතුනි නිමාව දකින්නේ සතිය වැඩසටහන පාද නමස්කාර පූර්වක ස්තුතිය පුදකට සිටිනා මීත්‍රිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මඨානාචාර්ය ඒ වගේම සතිපාසල සහ විශ්ව සති ගම්මානයේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේට සුවපත්ත්වා ඒත් සමගින්ම හිතවතුනි ඔබේ ලෙන්ගතු නිවසින් අපි අද දවසට සමගින යනවා සමුගන්නා වූ මොහොතේදී ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. සතිය සතිමත් දේශයක් කරා